දැන් සූදානම් වන්නේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම සාකච්ඡා කරන්න පුතේ. එතකොට මේ පාඩම අවබෝධ කරගන්න ඕනේ පාඩමක්. ටිකක් ගැඹුරින් තියෙනවා මේකේ වචන ටික හරියට ඔළුවට දාගන්න. හේතුව මේකේ වචන සම්බන්ධ විභාගයට අහන්න පුළුවන්. එතකොට සතර කම්මන්ත්‍රණය කියන පාඩම පුතේ කොටස් 4කින් යුක්තයි. මේ පාඩම කොටස් 4කින් කියලා දෙන්න පුළුවන්. මේකේ පළවෙනි කොටස විදිහට ගන්න පුළුවන් පුතේ සතර කම්මන්ත්‍රණය කියන කොටස. සතර කම්මන්ත්‍රණය කියන කොටස තමයි පළවෙනි කොටස. හරිද? සතර කම්මන්ත්‍රණය. එතකොට දෙවෙනි කොටස විදිහට ගන්න පුළුවන් මියුළු නුවර වැටලීම. හරිද? මියුළු නුවර වැටලීම. තුන්වෙනි කොටස විදිහට ගන්න පුළුවන් යුද්ධෝපාය යෙදීම. යුද්ධෝපාය යෙදීම. හරිද? ඊළඟට හතරවෙනි කොටස විදිහට ගන්න පුළුවන් ධර්ම යුද්ධය. ඔන්න ඔය කොටස් 4 තමයි මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩමේ කතා වෙන්නේ පුතේ. එතකොට පළවෙනි කොටස සතර කම්මන්ත්‍රණය කියන කොටස කතා කරනවා ඉස්සෙල්ලාම. එතකොට මේ කොටස මතක තියෙන විදිහට පුතේ සාරාංශ වශයෙන් කියලා දෙනවා. මම නැවතත් කියනවා මේක මාස ගණන්, දවස් ගණන්, සති ගණන් උගන්වන පාඩමක් පුතේ. හේතුව මේකේ වචනෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ. අවස්ථාවෙන් අවස්ථාව, සිද්ධියෙන් සිද්ධිය මේක ඔයාලට කියලා දෙන්න ඕනේ. එතකොට ඉස්කෝලේ ගුරුවරු ඔයාලට මාස ගණන්, සති ගණන්, දවස් ගණන් මේ පාඩම උගන්වන්නේ. එතකොට අද සිදු කරන්නේ පොඩි සාරාංශ කිරීමක් පමණයි. ඒ කියන්නේ මේ කතාව සාරාංශ කිරීමක් පමණයි. සාරාංශ කරලා ඔයාලට තේරෙන විදිහට, අවබෝධ වෙන විදිහට මේ කතාව කියලා දෙනවා පුතේ. එතකොට ඔයාලට තියෙන්නේ මේ කතාවේ අවස්ථා ටික, සිද්ධි ටික හොඳට මතක තියාගන්න. මේක යම් බැරෑරුම් වචන තියෙනවා. ඒ වචනවල තේරුම් අවබෝධ කරගන්න. මේ කාලේ තේරුම් දන්නේ නැත්නම් ඒවා පාඩම් කරගන්න. ඒවා පාඩම් කරලා විභාගයට සූදානම් වෙන්න. එතකොට පළවෙනි කොටස සතර කම්මන්ත්‍රණය කියන කොටස අපි කතා කරනවා පුතේ. එතකොට මේ සතර කම්මන්ත්‍රණය කියන කොටසෙන් තමයි මේ පාඩම ආරම්භ වෙන්නේ. සතර කම්මන්ත්‍රණය කියන කොටසින් තමයි මේ පාඩම ආරම්භ වෙන්නේ. සතර කම්මන්ත්‍රණය පාඩම මම මෙහෙම ආරම්භයකට එන්න. හරිද? ආරම්භයේ මේ කියලා දෙන කාරණාව හොඳට ඔළුවේ තියාගන්න පුතේ. ඒ කියන්නේ සතර කම්මන්ත්‍රණය අමාරු පාඩමක් නෙමෙයි. මේක අවබෝධ කරගන්න, අවබෝධ කරගෙන පාඩම කතාව ඔළුවේ තියාගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ කතාව රචනා වෙන්නේ පුතේ ඉන්දියාව කියන රට. ඉන්දියාව තමයි රට. ඉන්දියාව කියන රට තමයි මූලික වෙන්නේ. හිතන්නකෝ මේ දඹදිව නම් පුතේ. දඹදිව තියනවලු 100ක් රාජධානි. දඹදිව තියනවලු 100ක් රාජධානි. හරිද? එතකොට මේ රාජධානි අතරින් පුතේ රාජධානි දෙකක් තමයි මේ කතාවට පාදක වෙන්නේ වැඩි වශයෙන්. හරිද? රාජධානි දෙකක්. මේකේ පළවෙනි රාජධානිය මම ගන්නවා උත්තර පංචාල නුවර. උත්තර පංචාල නුවර. උත්තර පංචාල නුවර. හරිද? උත්තර පංචාල නුවර රජකම් කරන්නේ රජුරුව විදිහට බ්‍රහ්මදත්ත රජුරුව තමයි පුතේ උත්තර පංචාල නුවර රජකම් කරන්නේ. බ්‍රහ්මදත්ත රජුරුව. හරිද? එතකොට බ්‍රහ්මදත්ත රජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න බමුණුවරයෙක් හිටියා. එයාගේ නම කේවට්ට. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන් බමුණු කෙනෙක් හිටියා. ඒ බමුණුවරයාගේ නම කේවට්ට. හරිද? එතකොට මම කිව්වා මේ දඹදිව නම් පුතේ, මේ ඉන්දියාව නම්, මේ දඹදිව නම්, මේ දඹදිව රාජධානි දෙකක් අතර වෙන ගැටුමක්.
හැබැයි ඒ ගැටුමේදී රජුරෝ දෙන්න අතර වෙන ගැටුමක් නෙමෙයි. යුද්ධ වලින් කරන අවිආයුධ වලින් කරන ගැටුමක් නෙමෙයි මේක. ප්‍රඥාව සම්බන්ධ වෙන ගැටුමක්. එතකොට උත්තර පංචාල නුවර රජකම් කරන්නේ බ්‍රහ්මදත්ත රජුරෝ. ඒ බ්‍රහ්මදත්ත රජුරවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන් බමුණු කෙනෙක් ඉන්නවා. අයාගේ නම කේවට්ට. එතකොට මේ පැත්තේ රාජධානිය මම ගන්නවා මියුරු නුවර. මියුළු නුවර. පුතේ මියුළු නුවරට කියනවා මිතිලා නුවර කියලා කියනවා. ඊළඟට වේදේහ රාජ්‍ය කියලා කියනවා. හරිද? ඔය නම් කෝකක් මතක තියාගත්තක් කවන්නේ. මියුළු නුවර කියනවා, මිතිලා නුවර කියනවා, වේදේහ රාජ්‍ය කියලා කියනවා. එතකොට මියුළු නුවර රජකම් කරන්නේ පුතේ රජුරෝ විදිහට ගත්තොත් රජුරෝ තමයි වේදේහ රජු. රජුරෝ වේදේහ රජු. එතකොට වේදේහ රජුරවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ප්‍රධාන බමුණෙක් හිටියා. එයාගේ නම තමයි අපේ කතා නායකයා මහෞෂධ. හරිද? මහෞෂධ පඬිතුමා. ඒට අමතරව මට කියන්න ඕනේ මේ මියුළු නුවර රජකම් කරන වේදේහ රජුරවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන් බමුණු 4ක් හිටියා පුතේ මහෞෂධ පඬිතුමාට අමතරව. බමුණු 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනා තමයි ඔයාලා දන්නවා සේනක, කාවින්ද, දේවින්ද, පුක්කුස. එතකොට මෙන්න මේ බමුණු 4 දෙනා සේනක, කාවින්ද, දේවින්ද, පුක්කුස කියන බමුණු 4 දෙනා තමයි වේදේහ රජුරවන්ට මහෞෂධ පඬිතුමාට අමතරව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න හිටියේ. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ පුතේ මේ මහෞෂධ පඬිතුමාට ඉන්නවා ගිරවෙක්. මේ කතාවේ කියන්න ඕන දෙයක් තමයි මහෞෂධ පඬිතුමාට ඉන්නවා ගිරවෙක්. හරිද? ඒට අමතරව මහෞෂධ පඬිතුමාට ඉන්නවා යෝධයෝ 1000ක්. හරිද? යෝධයෝ 1000ක්. ඒට අමතරව ඔයාලා මතක තියාගන්න ඕනේ මහෞෂධ පඬිතුමා දැන් මෙතන රාජධානි ගොඩක් තියෙනවනේ පුතේ. කියනවා 100ක් රාජධානි කියලා. මේ හැම රාජධානියකටම මහෞෂධ පඬිතුමා එයාගේ චරපුරුෂයන් යොදනවා පුතේ. හරිද? මේ සෑම රාජධානියකටම මහෞෂධ පඬිතුමාගේ චරපුරුෂයෝ ඉන්නවා. ඒ කියන්නේ මේ කතාව යන්නේ චරපුරුෂයන්ගේ ආධාරයක් ඇතිව. චරපුරුෂයෝ තමයි මහෞෂධ පඬිතුමාට උදව් කරන්නේ, ගොඩක් උපකාර වෙන්නේ. හරිද? එතකොට මියුළු නුවර බලාගන්න මහෞෂධ පඬිතුමාට උදව් උපකාර වෙන්නේ චරපුරුෂයෝ. එතකොට මහෞෂධ පඬිතුමාගේ චරපුරුෂයෝ මේ සෑම රාජධානියකම ඉන්නවා පුතේ. චරපුරුෂයන්ගේ මහෞෂධ පඬිතුමාට පණිවිඩය වෙනවා. හරිද? දැන් මේ කතාවේ අපිට කතා කරගෙන යද්දි චරපුරුෂයෝ මහෞෂධ පඬිතුමාට පණිවිඩය වෙනවා. මහෞෂධ පඬිතුමා චරපුරුෂයන්ගේ සුව දුක් විචාලනවා. ඔය වගේ මහෞෂධ පඬිතුමා සහ චරපුරුෂයන් අතර ලොකු සම්බන්ධකමක් මේ පාඩම තුළ අපිට දකින්න හම්බ වෙනවා. එතකොට මහෞෂධ පඬිතුමාට මම කිව්වා ගිරවෙක් ඉන්නවා. ඒට අමතරව මහෞෂධ පඬිතුමාට යෝධයෝ 1000ක් ඉන්නවා. ඊට අමතරව මහෞෂධ පඬිතුමා මේ සෑම රාජධානියකටම පුතේ චරපුරුෂයන් යොදවනවා. එතකොට ඔන්න ඔය මූලික කාරණා ටික මේ පාඩමට එන්න කලින් මතක තියාගන්න ඕනේ. ආයෙ මම කියන්නම්. මේ කතාවට පාදක වෙන්නේ දඹදිව. දඹදිව තියෙනවා 100ක් රාජධානි පුතේ. ඒ 100ක් රාජධානි අතරින් එක රාජධානියක් තමයි උත්තර පංචාල නුවර. උත්තර පංචාල නුවර රජකම් කරන්නේ බ්‍රහ්මදත්ත රජුරෝ. බ්‍රහ්මදත්ත රජුරවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන් බමුණුවරයෙක් ඉන්නවා. එයාගේ නම කේවට්ට. මේ පැත්තට ආවොත් එහෙම මේ පැත්තේ රාජධානිය පුතේ මියුළු නුවර. මියුළු නුවර රජකම් කරන්නේ වේදේහ රජුරෝ. වේදේහ රජුරවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන් බමුණු කෙනෙක් ඉන්නවා. එයාගේ නම මහෞෂධ.
ඒ නමතර වේදේ රජුරවන්ට තව බමුණුරු 4 දෙනෙක් ඉන්නවා. සේනක කාවින්ද දේවින්ද පුක්කුස කියලා. එතකොට ඒ නමතරව මහෝසපන්තුමාට ගිරවෙක් ඉන්නවා. යෝධයෝ දහසක් ඉන්නවා. මේ සම රාජධානියකට මහෝසපන්තුමා චරපුරුෂයන් යොදලා තියෙනවා. ඔන්න ඔය මූලික කාරණා ටික මේ පාඩම කතා කරන්න කලින් මතක තියාගන්න ඕනේ, දැනගෙන ඉන්න ඕනේ. හරිද? හරි. ඊළඟට පුතේ අපි පාඩමට එනවා. පාඩම පටන් ගන්නේ හේවට්ට ආචාර්යවරයාගෙන්ම තමයි. එතකොට පාඩම ආරම්භ වෙන්නේ උත්තර පංචාල නුවර කියලා තමයි පාඩම ආරම්භය තියෙන්නේ පුතේ. අපි පාඩම අවස්ථාවෙන් අවස්ථාව පාඩම කතා කරගෙන යමු. මේක කියලා දෙන්නේ සාරාංශයක් විදිහට. මුළු පාඩමම කියවන්නේ නැහැ. ඔයාලට මතක හිටින විදිහට සාරාංශ වශයෙන් පුතේ මේ පාඩම කියලා දෙනවා. එසමෙහි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කෙරෙති. ඔන්න දැන් කිව්වා උත්තර පංචාල නුවර කියලා රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයේ බ්‍රහ්මදත්ත කියලා රජුරු කෙනෙක් ඉන්නවා. ඒ රජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන් බමුණෙක් ඉන්නවා. එයාගේ නම කේවට්ට. කේවට්ට. දැන් පුතේ පාඩමේ පළවෙනි ඡේදය තුල කතා කරන්නේ කේවට්ට බමුණ සම්බන්ධව. හරිද? එතකොට උත්තර පංචාල නුවර රාජධානියක් තියෙනවා. ඒ රාජධානියේ බ්‍රහ්මදත්ත කියලා රජුරු කෙනෙක් ඉන්නවා. ඒ රජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන් බමුණු කෙනෙක් ඉන්නවා. එයාගේ නම කේවට්ට. එතකොට මේ කේවට්ට බමුණගේ හරිද පුතේ? කේවට්ට බමුණගේ රූම් එක සම්බන්ධව මේකේ කියනවා. රූම් එක කියලා කියන්නේ කාමරය සම්බන්ධව මේක කියනවා. හරිද? එයාගේ කාමරය මොනතරම් හොඳට ලස්සනට තියෙනවද කියලා. දැන් මේකේ කියනවා පුතේ බලන්න, මේකේ ලොකු ඡේදයක් තියෙනවා. මම ටිකක් කියවන්නම්. සුවඳ තෙලෙහි නගන ලද පහන්නාලෝකයෙන් ගන්ධ දහම පුෂ්ප දහමා වළම්බිත නානා වර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත. හරිද? ඔන්න ඔය විදිහට ලොකු ඡේදයක් තියෙනවා. මේකේ කියන්නේ පුතේ කේවට්ට බමුණගේ කාමරය සම්බන්ධව. ගන්ධ කියලා කියන්නේ සුවඳ, දාම කියලා කියන්නේ වැල්, පුෂ්ප කියලා කියන්නේ මල්, දාම කියලා කියන්නේ වැල්. හරිද? අවලම්බිත කියලා කියන්නේ එල්ලලා තියෙනවා. එතකොට මේ බලන්නකෝ සුවඳ වැල් එල්ලලා තියෙනවා. මල් වැල් එල්ලලා තියෙනවා. කාමරේ හැමතැනම සුවඳ මල් වැල් එල්ලලා, සුවඳ වැල් එල්ලලා හරි ලස්සනට මේ කාමරේ තියෙනවා. එතකොට කේවට්ටාචාර්යන්ට හිතනවා පුතේ මෙච්චර හොඳ කාමරයක්, මෙච්චර හොඳ ඇඳක් දුන්න බ්‍රහ්මදත්ත රජුරෝ, මගේ රජතුමා, මම මේ මුළු දඹදිවටම අග රජ බවට පත් කරොත්, මුළු දඹදිවටම රජු බවට පත් කරොත් මටද පුරෝහිතයා වෙන්න පුළුවන් මුළු මේ දඹදිවටම. ඒ කියන්නේ තමන්ගේ රජුරෝ මට මෙච්චර සැප සම්පත් දුන්න රජුරෝ මම මුළු දඹදිවටම රජ කරොත් මටත් මුළු දඹදිවටම අග්‍ර පුරෝහිතයා බවට පත් වෙන්න පුළුවන් කියලා කේවට්ටයා හිතා ගන්නවා. ඔහොම හිතාගෙන පුතේ කේවට්ටයා යන උදේ පාන්දර බ්‍රහ්මදත්ත රජුරෝ හම්බෙන්නේ. බ්‍රහ්මදත්ත රජුරෝ හම්බෙලා කියනවා රත්තුමනි කොටපිය යුතු කතාවක් තියෙනවා, කිව යුතු කතාවක් තියෙනවා. රත්තුමනි ඔබට කියන්න ඕනේ කතාවක් තියෙනවා. එහෙනම් රජුරෝ කියනවා කියවා ආචාර්යනි කියලා කියන්න මට. ඊළඟට කේවට්ටයා කියනවා රත්තුමනි මෙතන මේ කතාව කියන්න බෑ, මේක රහසිගතව කරන්න ඕනේ කතාවක්. ඒක නිසා අපි යමු මගුල් උයනට කියලා කියනවා. පොතේ හිතන්න බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මගුල් උයන මේක නම් මේ මගුල් උයන විශාල සල් ගහක් තියෙනවා. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මගුල් උයන මේක නම් හරිද? මේ මගුල් උයනේ විශාල සල් ගහක් තියෙනවා. විශාල සල් ගහ. හරිද? ඒ සල්ගහ අසල තමයි වාඩි වෙලා බ්‍රහ්මදත්ත රජුරෝ සහ කේවට්ටයා අතර මේ කතාව වෙන්නේ. හරිද? එතකොට රජුරෝ මේ හැම තැනම සේනාව යොදවනවා පුතේ.
හරිද? කේවට්ටාචාර්යන් එක්ක එකතු වෙලා මගුල්ලු වෙන වටේට සේනාව යොදවනවා. සේනාව යොදවලා කේවට්ටයයි බ්‍රහ්මදත්ත රජුරෝයි මේ සල්ගහ ගාව ඔන්න කතා කරන්න පටන් ගන්නවා. මේ රහසිගත කතාව කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට දැන් පුතේ මේ කතාව ආරම්භ කරන්න හදද්දී මම කිව්වා මහෝසල් මන්තුමාට ගිරවෙක් ඉන්නවා කියලා. ඒ ගිරවා මේ සල්ගහට ඇවිදින් කොළයකට මොහා වෙලා මේ කතාව අහගෙන ඉන්නවා. එතකොට ගිරවා දකිනවා මේ හැම තැනම මගුල්ලු වෙන වටේටම සේනාව යොදවලා බ්‍රහ්මදත්තයා සහ කේවට්ටයා එතරයි මේ මගුල්ලු වෙන ඉන්නේ. අනිවාර්යෙන් මේක කුමන්ත්‍රණයක්. කොක්කරින් කුමන්ත්‍රණයක් මේ දෙන්න එතරයි මේ කතා කරන්නේ කියලා උන ගිරවා සල්ගහය ගාවට ඇවිදින් කොළයකට මොහා වෙලා අහගෙන ඉන්නවා. ඔන්න පුතේ කේවට්ටාචාර්යන් කියන්න පටන් ගන්නවා බ්‍රහ්මදත්ත රජුරවන්ට එයාගේ ප්ලෑන් එක. හරිද? එතකොට කේවට්ටයා කියනවා රත්තුමනි මම ඔබතුමා මුළු මේ දඹදිවටම රජ බවට පත් කරනවා. එතකොට එහෙම පත් කරන්න නම් රත්තුමනි මට අදහසක් තියෙනවා. ඒ අදහස මම ඔබතුමාට කියන්න තමයි මෙතෙන්ට ගෙනාවේ. මේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණය. ඒ කියන්නේ මේ මන්ත්‍රණය මේ කතාව වෙන දේ අපි දෙන්න විතරයි කතාව වෙන්නේ. ඒ කියන්නේ වෙන කවුරුත් දැනගන්න ඕනේ නෑ කියලා මේක සතර කම්මන්ත්‍රණය වශයෙන් හඳුන්වනවා. ඔන්න පුතේ ඊළඟට කියනවා මේ කේවට්ටයා බ්‍රහ්මදත්ත රජුරවන්ට බ්‍රහ්මදත්ත රජුරව මුළු දඹදිවම රජ කරන විදිහ මම කිව්වා පුතේ මේ දඹදිව 100ක් රාජධානි තියෙනවා කියලා. මම කිව්වා මේ දඹදිව 100ක් රාජධානි තියෙනවා කියලා. එතකොට මේක සතර කම්මන්ත්‍රණය පුතේ මෙන්න සේනාව යොදවලා තියෙනවා මගුල්ලු වෙන වටේටම. මෙන්න කේවට්ටයා ඉන්නවා. මෙන්න බ්‍රහ්මදත්ත රජුරෝ ඉන්නවා. ගිරාපෝතකයා මේ උඩ ඉඳලා අහගෙන ඉන්න සිදුවීම කොළයකට මොහා වෙලා. එතකොට කේවට්ටයා කියනවා බ්‍රහ්මදත්ත රජුරවන්ට රත්තුමනි අපි ඉස්සෙල්ලාම ගිහින් පොඩි නුවරක් අල්ලගමු. පොඩි නුවර වටේටම සේනාව යොදවමු. සේනාව යොදවලා මම කේවට්ටයා කියනවා මම කුරුබිලියෙන් ඒ කියන්නේ රහස් දොරටුවෙන් අතුරු නුවරට ගිහිල්ලා රජුරෝ හම්බෙලා රජුරවන්ට කියන්න. ඒ කියන්නේ මේ නුවර රජුරෝ හම්බෙලා මම රජුරවන්ට කියන්න රත්තුමනි අපි ඔබේ නුවර වට කරලා තියෙන්නේ. එතකොට ඔබ අපත් සමග එකතු වෙන්න. එකතු වුණොත් ඔබට කිසිම අන්තරාවක් වෙන්නේ නැහැ. ඔබට කිසිම මරණයකටපත් වීමක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි අපිත් එක්ක සටන් කරොත් ඔබගේ සේනාව පොඩි සේනාවක් අනිවාර්යෙන් ඔබට මරණයටපත් වෙන්න වෙනවා. අපිට පරාජයටපත් වෙන්න වෙනවා කියලා ඔන්න කේවට්ටයා කියනවා. එතකොට මේ සේනාව විශාල බවින් ඒ කියන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ සේනාව විශාල නිසා මේ රජුරුව එකඟ වෙලා මේ රජුරුවන්ගේ සේනාවත් එක්ක මේ රාජධානිය අල්ල ගන්නවා. මේ රාජධානියේ ඉන්න සේනාව මේ රාජධානියට යනවා. ඔහොම සේනාව වැඩි කරගෙන මුළු දඹදිවම අල්ලගමු කියලා කියනවා. අල්ලගෙන කියලා ඊළඟට කියනවා කේවට්ටයා රත්තුමනි මේ 100ක් රජදරුවන් මගුල්ලු වෙන්න ගෙනල්ලා ජයප්‍රාණ උත්සවයක් තියලා විසරා දාලා රජුරවන්ට පොව්වලා එයාලා මරලා මුළු දඹදිවටම ඔබතුමා රජ බවට පත් කරනවා කියලා කියනවා. පුතේ ඔන්න ඔය කතාව අහගෙන ඉන්නවා ගිරවා. අහගෙන ඉඳලා මොකද කරන්නේ? ඒක කලින් මට කියන්න ඕනේ. දැන් මේ කතාව කිව්වයින් පස්සේ කේවට්ටයා බ්‍රහ්මදත්ත රජුරවන්ට කියනවා. කිව්වයින් පස්සේ රජුරෝ එකඟ වෙනවා. එකඟ වෙලා එතකොට රජුරෝ එකඟ වෙනවා. කේවට්ටයාට කියනවා ඉක්මනට මේක පරක්කු කරන්නේ නැතුව ඉක්මනට මේ වැඩ කටයුතු සංවිධානය කරන්න කියලා. ඔන්න මොකද කරන්නේ? ගිරාපෝතකයා මේ කතාව අහගෙන ඉන්නවා පුතේ. අහගෙන ඉඳලා මම කිව්වා මේ මහෝසර පන්තුමාට ඉන්නවා හොඳ ගිරවෙක්. ඒ ගිරාපෝතකයා තමයි මේ. එතකොට ගිරව අහගෙන ඉඳලා මේක තියෙනවා සාල්ලේ ගලාලා පාතට බාන කෙනෙකු මෙන් වර්චස් මිනක් කියලා. හරිද? එතකොට ගිරව මොකද කරන්නේ පුතේ? මේ සල්ගහේ ඉඳලා කේවට්ටයාගේ ඔළුවට වර්චස් මිනක් එනවා. හරිද? හිතන්නකො කේවට්ටයා කියලා කියන්නේ බමුණු පඬිවිරේ. එතකොට බමුණු වයසයි ටිකක්. හරිද? මහෝසර පන්තුමාට වැඩිය ගොඩක් වයස බමුණු කෙනෙක් තමයි කේවට්ටයා. එතකොට කේවට්ටයාගේ උඩට හරිද? ඒ කියන්නේ ඔළුව උඩට තට්ටනේ තියෙන්නේ නැත්තේ නේද?
තට්ටේ උඩට වර්චස් පිටක් එල්ලනවා. ඒ කියන්නේ බෙට්ටක් දානවා. හරිද? දැන් කේවට්ටය ඕක අල්ලලා බලන්නේ නැති කොහොම. කොහොම අල්ලලා බලලා නිකන් මූ උඩත් බලනවා පුතේ. එතකොට උඩට බැලුවයන් පස්සේ ආයෙ ගිරව මොකද කරන්නේ? කේවට්ටයගේ කටටත් වර්චස් පිටක් හෙලනවා. හරිද? එතකොට කටටත් හෙලලා මොකද කරන්නේ? කියනවා ගිරව. තොබ්බගේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණය නොවේ. හරිද? දැන්ම සකන්ව ගියේ. ඒ කියන්නේ දැන්ම කන් 6කට ගියා. ඊළඟට 8 කනකට යනවා. ඊළඟට නොයෙක් කන් 100කට විතර යන්න පුළුවන්. යනවා. හරිද? ගිරව කෙලින්ම කියනවා පුතේ. ඔන්න බලන්නකො ගිරව කරන දේ. කේවට්ටයාගේ ඔළුවට වර්චස් පිටක් දානවා. වර්චස් පිටක් හෙලලා ඊළඟට කේවට්ටයා උඩ බැලුවයන් පස්සේ කේවට්ටයාගේ කටට වර්චස් පිටක් හෙලනවා. කටට වර්චස් පිටක් හෙලලා ගිරව කියනවා මොකක්ද? තොපගේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණය නොවේ. දැන්ම සකන්ව ගියේ. දැන්ම කන් 6කට ගියා. ඊළඟට කන් 8කට යනවා. එතකොට කන් 100කට යනවා. හරිද? මේක තොපගේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණය නෙවෙයි. දැන් මේ හිතන්නකො මේ ගිරව පුතේ මේ කේවට්ටයාට සහ බ්‍රහ්මදත්ත රජුරවන්ට කරන්නේ අභියෝගයක්නේ. දැන් හිතන්නකො මූට මේ කතාව අහලා පාඩුවේ හොරෙන් පියාඹලා එන්න තිබ්බනේ. නෑ එහෙම කරන්නේ නෑ ගිරව. ගිරව මුණ්ඩට ඒ කියන්නේ ගිරව මුණ්ඩ පුතේ බය නෑ. හරිද? ඒ කියන්නේ මේ පාඩමේ අපිට දකින්න හම්බෙන දෙයක් තමයි මහෝසපන්තුමාගේ ඉන්න සේනාව අර කියලා ගහන්නේ. මේ අපි වේදේහ රජුරුවන්ගේ සේනාව. හරිද? ඒ කියන්නේ මේ යන යුද්ධය හරිද? මේ සතර කම්මන්ත්‍රණය තුල මේ යන යුද්ධය තුල මහෝසපන්තුමාගේ ඉන්න සේනාව පුතේ ගරිල්ලා ආක්‍රමණයට ගහිල්ලක් වෙන්නේ නෑ මේකේ. එතකොට අර කියලා ගහන්නේ. දැන් බලන්නකො ගිරවා කෙලින්ම මූට බෙට්ටකුත් දාලා ඔළුවටත් බෙට්ටක් දාලා කටටත් බෙට්ටක් දාලා මූට ඕක් කරනවා ගිරවා කේවට්ටයාට. තොපගේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණය නොවේ. දැන්ම සකන්ව ගියේ. කන්න 6කට ගියා. මූ ගෙලින්ම ගේම ඉල්ලනවනේ පුතේ. ඒ කියන්නේ ගේම ඉල්ලලා තමයි ගහන්නේ මේකේ. තේරුණාද? දැන් ගිරවා මේක අහලා වාඩුවේ යන්න තිබ්බනේ. හැබැයි මූ යන්නේ නෑ. මූ කේවට්ටයාගෙන් ගේම ඉල්ලනවා. කේවට්ටයාගේ ඔළුවට බෙට්ටකුත් දානවා. හරිද? කේවට්ටයාගේ ඔළුවට බෙට්ටක් දාලා කේවට්ටයාගේ කටටත් බෙට්ටක් දානවා. එහෙම කටටත් බෙට්ටක් දාලා මූ ගේම ඉල්ලනවා. තොපගේ මන්ත්‍රණය සතර කම්මන්ත්‍රණය නොවේ. දැන්ම සකන්ව ගියේ. ඊළඟට බලන්නකෝ එහෙම ගේම ඉල්ලලා මූ ඒ ටිකක් කියලා කේවට්ටයා මේක අල්ලබියව කියද්දිම මූ ඉගිල්ලා යනවා ගිරව. හරිද? කෙලින්ම ගිරව ඉගිල්ලා යන්නේ මහෝසපන්තුමා ගාවට. ඊළඟට ඡේදේ කියනවා ගිරා පඬිතුයාගේ මෙබඳු වතෙක් ඇත්තේ. වතෙක් කියලා කියන්නේ පුතේ ගිරවගේ සිරිතක් තියෙනවා. සිරිත තමයි ගිරා පඬිතුයා මහෝසපන්තුමාගේ මේ උරහිස. උරහිස කියලා කියන්නේ මේක කියන්නේ දසරුව. හරිද? උරහිසට වචනයක් තමයි මේකේ දසරුව. හරිද පුතේ? දසරුව. එතකොට මහෝසපන්තුමාටම විතරක් කාරණාවක් කියන්න තියෙනවා නම් ගිරවායවැදින් කෙලින්ම උරහිසට එනවා. ඒ කියන්නේ දසරුවට එනවා. අමරාදේවියක් දැනගන්න ඕනේ නම් කොහෙටද එන්නේ? ඇකයට එනවා. සම්පූර්ණ අමරදේවියත් ඇතුළු තවත් අය දැනගන්න ඕනේ නම් ගිරව මොකද කරන්නේ? බිමට යනවා. හරිද? දැන් ගිරව මේ ඔක්කොම කරලා කෙලින්ම මහෝසපන්තුමාගේ කොහෙටද එන්නේ පුතේ? දසරුවට. ඒ කියන්නේ උරහිසට එනවා. එතකොට අමරදේවිය ඉන්නවා, අනිත් පිරිස ඉන්නවා, ඔක්කොමලා අයින් වෙලා යනවා. ගිරව අරගෙන මහෝසපන්තුමා යනවා උඩුමහන් තලයට. උඩුමහන් තලයට ගියන් පස්සේ ඔන්න ගිරව කියනවා මෙතන වෙච්ච කතාව. මොකක්ද කතාව? කේවට්ටයා සහ බ්‍රහ්මදත්ත රජුරුව අතර මේ මගුල්ලුවේදී සතර කම්මන්ත්‍රණයක් වෙනවා. ඒ සතර කම්මන්ත්‍රණේ ගිරව අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න හැම කතාවක්ම මහෝසපන්තුමාට කියනවා. කියපු ගාම්බුදේ මහෝසපන්තුමා මොකද කරන්නේ? ගිරවට ආවතේව කරනවා. ඈ මීපැණි මිශ්‍ර විලඳ කවනවා. ඊළඟට මීපැණි පොව්වනවා. තෙල් වලින් ගිරවගේ පිහාටු පිරිමදිනවා. ඒ වගේ ආවදේව ටිකක් ගිරවට කරනවා. ආවදේව ටික කරලා ඔන්න මහෝසපන්තුමා මියුළු නුවරට එනවා. ඇවිදින් පුතේ
හිතන්නකෝ මේ මියුළු නුවර ඇතුල් නුවර සහ පිට නුවර කියලා දෙකක් තියෙනවා. හරිද? මේ පිට නුවර මේ ඇතුල් නුවර කියලා හිතන්නකෝ. එතකොට මේ ඇතුල් නුවර ඉන්න දුප්පත් අය ඔක්කොම පිට නුවරට දානවා. හරිද? දැන් මහෝසපන්තුමා ගිරවගෙන් අර කතාව අහලා පළවෙනියටම කරන්නේ පුතේ මේ ඇතුල් නුවර ඉන්න දුප්පත් අය පිට නුවරට ගේනවා. පිට නුවර ඉන්න පොසත් සල්ලි තියෙන මිනිස්සු ඔක්කොම ඇතුල් නුවරට ගේනවා. ඊළඟට කෑවීම අර හැම එකක්ම ඇතුල් නුවර ගෙනහල්ලා තියාගන්නවා. ඕක තමයි පළවෙනියට මහෝසපන්තුමා මේ කතාව අහපු ගමන් කරන්නේ. ඔන්න ඊළඟට මොකද වෙන්නේ? මේ කේවට්ට සහ බ්‍රහ්මදත්ත රජුරෝ කියපු කතාව වෙච්ච විදිහට කතාවෙද්දී සතර කම්මන්ත්‍රණේ විදිහට පුතේ මේ කේවට්ටය සහ බ්‍රහ්මදත්ත රජුරෝ සේනාව සමග පොඩි රාජ්‍ය අල්ලගෙන ඔහොම ඔක්කොම රාජධානි ටික අල්ල ගන්නවා. හැබැයි පුතේ මෙයාලට අල්ල ගන්න බැරි වෙනවා මියුළු නුවර එහෙම නැත්නම් මිථිලා නුවර අල්ල ගන්න බැරි වෙනවා. අවසානයේ ඉතුරු වෙන රාජධානිය තමයි මිථිලා නුවර මියුළු නුවර. ඊළඟට බ්‍රහ්මදත්ත රජුරෝ කියනවා මේ රාජධානියත් අපි අරගෙනම ජයපාන උත්සවයේ බොමු කියලා. ඊළඟට ඒ අවස්ථාවේ කේවට්ටයා කියනවා පුතේ රත්තුමනි මියුරු නුවර නම් අල්ලන්න ටිකක් අමාරුයි. ඒ රාජධානියේ ඉන්නවා වේදෙහි රජුරවන්ට උපදෙස් දෙන මහෝසද කියලා පඬිවරේ. එයාගේ ප්‍රඥාව අධිකයි, එයාගේ නුවණ අධිකයි. එයා නිසා අපිට මියුරු නුවර අල්ලන්න බෑ කියලා. ඊළඟට ඔන්න මොකද කරන්නේ පුතේ මේ මහෝසපන්තුමාගේ බෝසත්යන්න් වහන්සේගේ ගුණ කේවට්ටයා කියනවා ඒ අවස්ථාවේ. එතකොට බ්‍රහ්මදත්ත රජුරෝ ඔන්න මොකද කරන්නේ මේ කේවට්ටයා කියන්නේ අහලා යන්න හදද්දි කියනවා 100ක් රජදරුවෝ ඒක අකමැති වෙනවා නෑ මේ මියුණු අල්ලලාම අපි ජයපාන උත්සවයේ බොමු කියලා. ඊළඟට ආයෙ කේවට්ටයා 100 රජදරුවෝ කැමැති කරගෙන ඔන්න මියුණු නුවර අල්ලන්න යන්නේ නෑ. ඔන්න ජයපාන උත්සවයේ බොණ්ඩ ජයපාන උත්සවයේ සූදානම් කරන්න ඔන්න බ්‍රහ්මදත්ත රජුරෝ සහ කේවට්ට 100ක් රජදරුවෝනේ යනවා පුතේ පංචාල නුවරට, උත්තර පංචාල නුවරට. එතකොට ජයපාන උත්සවයේ සූදානම් කරනවා. මියුල් නුවර අල්ලන්න එන්නේ නැහැ වේදේහ රජුරෝයි කේවට්ටයයි. හේතුව කේවට්ටයා දන්නවා මියුල් නුවර කියලා කියන්නේ මහෝසපන්තුමාගේ නුවර. එතකොට මියුල් නුවර අල්ලන්නේ නැතුව පුතේ කේවට්ටයා සහ බ්‍රහ්මදත්ත රජුරෝ සහ අර 100ක් රජදරුවෝ ජයපාන උත්සවයේ බොණ්ඩ සූදානම් වෙලා ඔන්න යනවා උත්තර පංචාල නුවරට. එතකොට දැන් පුතේ උත්තර පංචාල නුවරට යන ගමන් මම කිව්වා මේ මහෝසපන්තුමාට ඉන්නවා චරපුරුෂයෙක්. දැන් චරපුරුෂයෙක් මහෝසපන්තුමාට පණිවිඩයක් එවනවා. මොකක්ද පණිවිඩය? රජතුමනි ඔබගේ නුවර ඒ කියන්නේ මියුල් නුවර අල්ලන්න එන්නේ නැහැ. කේවට්ටයා ප්‍රමුඛ බ්‍රහ්මදත්ත රජුරෝ මියුල් නුවර අල්ලන්නේ නැතුව මෙයාලා සූදානම් වෙනවා ජයපාන උත්සවය තියන්න. ජයපාන උත්සවය. එතකොට මේක දැනගන්නවා මහෝසපන්තුමා. දැනගෙන මහෝසපන්තුමා හිතනවා මං වගේ නුවණ තියෙන මං වගේ බුද්ධිය තියෙන මිනිස්සෙක් මං වගේ මිනිස්සෙක් ඉද්දී මේ වගේ රජ පිරිසක් මරණයටපත් වීම. හරිද? හිතන්නකෝ 100ක් රාජධානියේ ඉන්නේ. 100ක් රාජධානියේ ඉන්න රජවරු මරණයටපත් වෙනවා. එතකොට කේවට්ටයාගේ අරමුණ මේ ජයපාන උත්සවයේදී විස රාබෝල රජුරු මරන්න. එතකොට මහෝසපන්තුමා හිතනවා මං වගේ කෙනෙක් ඉද්දී මේ වගේ රජ පිරිසක් මැරීම යුක්ති සහගත නැහැ. යුක්ති සහගත නැහැ. මේ වගේ මං වගේ කෙනෙක් ඉද්දී මේ වගේ රජ පිරිසක් මැරීම යුක්ති සහගත නැහැ. එහෙම හිතලා පුතේ ඔන්න මහෝසපන්තුමා ඉපදෙන දවසේ මේ ඉපදෙච්ච යෝධයන් දහසට කතා කරලා ඔන්න කතා කරලා කියනවා ඔයාලා යන්න උත්තර පංචාල නුවරට. හිතන්නකෝ මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ හරිද? මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මගුල්ලු වෙන මේ මගුල්ලු වෙන පුතේ ලොකු ටේබල් එකක් තියනවා කියලා හිතන්නකෝ. ඉතින් ජයපාන උත්සවයක් තියන්නේ එහෙමනේ. එතකොට මේ හැම රජුරුව කෙනෙක්ටම ඉඳ ගන්න පුළුවන් ආසන මේකෙදි හදනවා. හරිද? එතකොට
මහෝසපන්තුමා මේ යෝධයෝ දහසට කතා කරලා කියනවා ඔයාලා යන්න උත්තර පංචානුවරට ගිහිල්ලා එහි ජයපාන උත්සවයක් තියෙනවා. එතකොට එතන රජවරු ගොඩාක් ඉන්නවා සහ මේ බ්‍රහ්මදත්ත රජුරුවත් ඉන්නවා. ඔයාලා ගිහිල්ලා පොඩි වැඩක් කරන්න ඕනේ. හරිද? ඔන්න මහෝසපන්තුමා මේ යෝධයන් දහසට කියනවා. මොකක්ද කියන්නේ? මේ තියෙන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ආසනේ නම්. හරිද? මේක හොඳට ඔළුවට දාගන්න. මේ තියෙන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ආසනේ නම්. එතනකො මේ මගුල්ලු වෙන කියලා. මේ මගුල්ලු වෙන්නේ මේ 100ක් රජදරුවන්ට ඉඳ ගන්න හදලා තියෙන ආසන තියෙන්නේ මේකේ. හරිද? මෙතන තමයි ජයපාන උත්සවය තියෙන්නේ. එතකොට මහෝසපන්තුමා මේ යෝධයන්ට කතා කරලා කියනවා ඔයාලා යන්න උත්තර පංචානුවරට ගිහිල්ලා මේ තියෙන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ආසනේ නම්. එතනකො මේක බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ආසනේ නම් ඔයාලා ඒ ළඟින්ම තියෙන ආසනයක් ගන්න අල්ලගන්න. අල්ලගෙන ඔයාලා එතන ඉන්න. එතන ඉද්දී මේ රජුරුවරුන්ගේ සේනාව ඇවිදින් ඔයාලගෙන් අහයි ඔයාලා කාගේ රජුරුවන්ගේ සේනාවද කියලා. හරිද? ඔයාලා බොරු කියන්න එපා. ඔයාලා ඇත්ත කියන්න. අපි වේදේහ රජුරුවන්ගේ සේනාව කියලා කියන්න කියලා. එතකොට යාලා කියයි අපි අවුරුදු 7ක් මාස 7ක් දවස් 7ක් යුද්ධ කළා. හැබැයි වේදේහ කියලා නමක් අහන්න හම්බුනේ නැහැ කියලා. එතකොට ඔයාලට එයාලා කියයි මේ ආසනයේ තියෙන අපේ රජුරවන්ට උඹලා ගිහිල්ලා වෙන ආසනයක් ගනින්. එතකොට ඒ අවස්ථාවේ කලහ වර්ධනය කරගෙන ඒ කියන්නේ රණ්ඩුව ඇති කරගෙන හරිද? දැන් හිතන්නකෝ මේ යෝධයෝ 10 යනවා පුතේ මේ බ්‍රහ්මදත්ත රජුරවන්ගේ මේක ආසනේ නම් ඒ ළඟම ආසනයක් අල්ල ගන්නවා. හරිද? හිතන්නකෝ මේ අනිත් රජුරවරුන්ගේ සේනාව ඉන්නවනේ මේ වටේටම. මේ සේනාව ඇවිදින් අහනවා මුංගෙන් ඒ කියන්නේ මේ යෝධයෝගෙන් අහනවා ඔබ කාගේ රජුරුන්ගේ සේනාවද? ඊළඟට මහෝසපන්තුමා කියන බොරු කියන්න එපා ඇත්ත කියන්න. වේදේහ රජුරුවන්ගේ සේනාව. හරිද? එතකොට එයාලා කියයි අවුරුද්දයි මාස 7යි දවස් 7ක් යුද්ධ කරා හැබැයි වේදේහ කියලා නමක් අහන්න හම්බුනේ නැහැ. බලන්න මේ ආසනේ දෙන්නේ නැහැ වෙන ආසනයක් ගනින් ගිහිල්ලා. එතකොට ඔයාලා මේ මිනිස්සුත් එක්ක කලහ ඇති කරගන්න රණ්ඩුව ඇති කරගන්න. ඇති කරගෙන මේ තියෙන සියලුම හේවල් මොනවා කරන්න කියනවාද පුතේ මේ ක්‍රාසල් ඔක්කොම විනාශ කරලා දාන්න කියනවා. හරිද? ඔන්න ඕක මහෝසපන්තුමා යෝධයෝ 10ට කියනවා. යෝධයෝ 10ක් මහෝසපන්තුමා කියපු විදිහටම පුතේ. හරිද? කියපු විදිහටම ඔන්න මොකද කරන්නේ? ඒ දේ ඒ කියන්නේ මේ සියලුම මගුල්ලු වෙන තියෙන රා පුරෝපු විස රා පුරෝපු රා මුට්ටි ඔක්කොම විනාශ කරලා දානවා. තූ කොට විනාශ කරලා දාන්නේ. හරිද? එහෙම තමයි කහල් මේ රණ්ඩුව ඇති කරගන්නේ. එතකොට මේක මතක තියාගන්න ඕනේ පුතේ. මම කිව්වා අර ගිරව බලන්නකො මහෝසපන්තුමාගේ ගිරව කේවට්ටයාගේ ඔළුවටත් බෙට්ටක් දාලා කටටත් බෙට්ටක් දාලා ඌ ගේම ඉල්ලුවා. හරිද? එතනදී ගේම ඉල්ලනවා කෙලින්ම. හරිද? දැන් මෙතනදී ගත්තොත් මෙතනදී බලන්න මේ යෝධයෝ 16 ගිහිල්ලා බොරු කියන්නේ නැහනේ. ඇත්ත කියනවා පුතේ. අපි වේදේහ රජුරුවන්ගේ සේනාව. එහෙම ඇත්ත කියලා මුන් එක්ක රණ්ඩුවක් ඇති කරගෙන මේ විනාශ කරගෙන මගොල්ලෝ වෙන හදපු මේ ජයපාන උත්සවය සහ මුලින්ම විනාශ කරලා හරිද? සහ මුලින්ම විනාශ කරලා මේ යෝධයෝ ආයේ එනවා මහෝසපන්තුමා ගාවට. එක දවසකින් එනවා. හිතන්නකෝ. එතකොට මෙතනදිත් පුතේ වෙන්නේ කියලා ගහන්නේ. ඒ කියන්නේ මම කිව්වා ගරිල්ලා ක්‍රමයට මේකේ ගැහිල්ලක් නැහැ පුතේ. හැංගිලා ගැහිල්ලක් නැහැ.